Monisu, hi. Good morning. කැමරද යට? හැමදාම උදේම නැගිටපු ගමන් මගේ පළවෙනිම රාජකාරිය තමයි මේ දෙන්නට කෑම දෙන එක. කෑම දෙනකම් මට කොහොමත් බේරිල්ලක් නැහැ. මාත් එක්ක පල්ලියට යන ලෑස්ති වෙමු. මම අද පල්ලියට අඳින්න තෝරගත්තේ කළු පාට සල්වා ටොප් එකක්. මේකප් එක දැන් කරන්න මම යන්නේ. හැබැයි ඊට කලින් sunscreen and moisturizer දෙක apply කරගන්න ඕනේ. මම මේ ගාන ක්‍රීම් එකේ ඒ දෙකම එකට තියෙනවා. ඒක නිසා මට එක ක්‍රීම් එකකින් ඒ දෙකම කරගන්න පුළුවන්. මම මේකප් එකේ මුලින්ම කරන්නේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන එක. මම හිතන්නේ මගේ ෆවුන්ඩේෂන් එක එක්කෝ වේලිලා එහෙම නැත්නම් ඉවර වෙලා. ඒක හරියට එන්නේ නැහැ. මට මං හිතන්නේ අලුතෙන් එකක් ගන්න වෙනවා. දැන් මේ ස්පොන්ජ් එකෙන් ඇප්ලයි කරගන්න ඕනේ. හොඳට බ්ලෙන්ඩ් අවුට් කරගන්න ඕනේ මුළු මූණටම සහ බෙල්ලට. මං කැමති නෑ ගොඩක් කලබලෙන් ලෑස්ති වෙලා යන්න. හැබැයි මට ගොඩක් දවස්වලට එහෙම තමයි ලෑස්ති වෙන්නේ. මොකද මට හැරෙන්න වෙලා යනවා. එතකොට කලබලේ ඉක්මනට ඇඳුමක් දාගෙන යන්න තමයි ගොඩක් දවස්වලට වෙන්නේ. හැබැයි මම අද කල් තියලාම හැරුණා මට හිමීට ලෑස්තිලා යන්න ඕනේ කියලා හිතලා. මං හරි කැමති මේ වගේ නිදහසේ ලෑස්ති වෙන්න තියෙන දවස්වලට. එතකොට අර නර්වස් වෙන්නේ නැතුව දවස ලස්සනට පටන් ගන්න පුළුවන්. ඊළඟට මම මේ ඇප්ලයි කරන්න යන්නේ කන්සීලර්. මගේ කන්සීලර් එකත් මම පාවිච්චි කළා ගොඩාක් ඉවර වෙලා තියෙන්නේ. අන්තිම ටික තමයි දැන් යන්නේ. හැබැයි මම මේ කන්සීලර් එකට හරිම ආසයි. මොකද මේකේ උඩ තියෙනවා පොඩි ස්පොන්ජ් කෑල්ලක්. එතකොට ඒකෙන් ලස්සනට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් කන්සීලර් එක. මම මගේ අන්ඩර් අයිස් වලට ඒ වගේම මගේ මූණේ ගොඩක් පැචස් තියෙනවා පිම්පල් මාක්ස්. ඒ ඔක්කොම කවර් කරගන්නවා කන්සීලර් එකෙන්. ඊට පස්සේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් පොඩ්ඩක් ලයින් කරගන්නවා මගේ අයිබ්‍රෝ සමහර තැන් ෆිල් කරගන්නවා. මේ තියෙන මගේ කොන්ටුවර් පැලට් එක මම පොඩ්ඩක් නහය විතරක් කොන්ටුවර් කරගන්නවා. මං මේ ඔක්කොම කරන්නේ අතෙන්. හැබැයි හරිනම් මං හිතන්නේ මේවට බ්‍රෂස් ස්පොන්ජ් එහෙම යූස් කරන්න ඕනේ. ඒත් මං ගොඩක් වෙලාවට අතෙන් තමයි කරන්නේ. අයිලයින් එක දැන් ඇඳගමු. මං ගොඩාක් ලොකුවට අයිලයිනර්ස් අඳින්නේ නැහැ. පොඩි හීනි අයිලයින් එකක් තමයි අඳින්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි අයිලෑෂස් කර්ල් කරන එක. මං ආසයි අයිලෑෂස් කර්ල් කරාම අර ඒවා අප්ලිෆ්ට් වෙලා එන ඒ පෙනුමට. ඊට පස්සේ ඒක උඩින් අපි මස්කාරා ගෑවුවාම හරි ලස්සනට අයිලෑෂස් තියෙනවා. මං හිතන්නේ මගේ මේකප් එකේ මං ආසම ස්ටෙප් එකක් තමයි මේ අයිලෑෂ් කර්ල් කරන එකයි මස්කාරා ඇප්ලයි කරන එකයි. ඒකෙන් එන ලුක් එකට මං හරි ආසයි.
අපි ලිප්ස් වලට මූව් වෙමු. ලිප් ලයින් එකකින් පොඩ්ඩක් ලිප්ස් ලයින් අප් කරගන්නවා. මම යූස් කරන්නේ ඩාර්ක් ෂේඩ් එකක්. මේක බ්‍රවුනිෂ් ෂේඩ් එකක්. මම ආසයි මේ බ්‍රවුනිෂ් ෂේඩ් එක රෙඩ් ලිප්ස්ටික් එකත් එක්ක එකතු වුණාම හරි ලස්සන කම්බිනේෂන් එකක් එනවා. ලිප් ෂේඩ් කරගෙන ලිප් බාම් එක ඇප්ලයි කරගන්න. එහෙම නැත්නම් මගේ ලිප්ස් ගොඩක් වේලෙන්න බලනවා. ඒක නිසා දැන් අපි මේ රෙඩ් ලිප්ස්ටික් එක ඇප්ලයි කරමු. මම හිතන්නේ මම මේක කරා වැරදි. ඒ වුණාට ඒක ගොඩක් පිග්මන්ටඩ්. ඒ නිසා මීට වඩා කොහොමද ඇප්ලයි කරන්න බෑ. මේ ගන්න තමයි මට ඕනේ. ඒක නිසා අපි අතින් ඒක පොඩ්ඩක් ආපහු හදන්න ඕනේ. ඊට පස්සේ වැඩි ටික ටිෂු එකකින් අයින් කරගමු. දැන් මගේ මේකප් එකේ අන්තිම ස්ටෙප් එක බ්ලෂස්. බ්ලෂස් වලට මම හරිම ආසයි. පින්ක් කලර් බ්ලෂ් එකක් තමයි මම යූස් කරන්නේ. මේකත් හරිනම් කරන්න ඕනේ බ්‍රෂ් එකකින්. හැබැයි මට ඇත්තටම බ්‍රෂස් නැහැ. මම ඒක නිසා ගොඩක් වෙලාවට අතෙන් තමයි මේකප් කරන්නේ. මම ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ. හැබැයි මම හිතනවා බ්‍රෂ් එකකින් කරන්න මීට වඩා ලේසි ඇති කරන්න. දැන් මගේ මේකප් එක කරලා ඉවරයි සම්පූර්ණයෙන්ම. අපි දැන් කොණ්ඩෙට මාරු වෙමු. මම කොණ්ඩෙට ඇත්තට මෙහෙම මාළු කොට දෙයක් කරන්නේ නැහැ. කොණ්ඩේ පීරලා half එකක් විදිහට කට්ටක් ගහන එක තමයි කරන්නේ. මේ තියෙන ෆයිනල් ලුක් එක. මම සල්වා ටොප් එකක් එක්ක බ්ලැක් කලර් ට්‍රවුස් එකකුයි බ්ලැක් කලර් හෑන්ඩ් බෑග් එකකුයි බ්ලැක් කෝ ෂූස් උයි තමයි දැම්මේ. අපි දැන් චර්ච් යන්න යමු. මම අම්මත් එක්ක තමයි පල්ලියට යන්නේ උදේට. මමයි කලින් යනවා ගෙදර අනිත් කට්ටියට වඩා. අද පාස්කුවිරිත නිසා යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන තමයි අපි ඉගෙන ගත්තේ පල්ලියේදී. දැන් පල්ලි ඉවර වෙලා ගෙදර යනවා. මගේ මූණ හොඳට මහසි පාටයි. මම දැන් චර්ච් ගිහිල්ලා ගෙදර ආවා. හැබැයි මම දැන් ආපහු යන්න ඕනේ අපේ අත්තිලා ගෙදර. පොඩ්ඩක් රෙස්ට් කරලා මොනවා හරි කාලා එහෙට යනවා. එහෙට ගිහිල්ලා හම්බෙමු. අපි කොහේ හරි ගියොත් ගෙදර එනකන් මගේ පෝස දෙන්නම බලාගෙන ඉන්න. මොකද ඒ දෙන්න කැමති නෑ තනියම ගෙදර ඉන්න. ඒක මට දැන් ආපහු ඒ දෙන්නම දාලා අක්කලා ගෙදර යන්න වෙනවනේ. දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. ටිකක් නෙමෙයි හොඳටම රෑ වෙලා තියෙන්නේ. මම අක්කලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. රෑට කෑමට පාස්තා එකක් හදමු කියලා හිතුවා අපි දෙන්නට. ඉතින් මම මුලින්ම පාස්තා එකට වාෂණයකට දාගෙන උණු වතුර දාගන්නවා. ඒක තඹ ගන්න. මේකට බටර් හරි ඇස්ට්‍රා හරි පොඩ්ඩක් දාන්න ඕනේ. එහෙම නැත්නම් පාස්තා එක එකට ඇලෙන්න බලනවා. ඒක තැඹුනහම ඊට පස්සේ ඇති තරමට ලුණු දාගන්න ඕනේ. අපේ ගෙදර ටිකක් ලුණු වැඩිපුර කනවා මං හිතන්නේ. මට මේ වීඩියෝ එක බලවම තමයි ඒක තේරුනේ. ගොඩක් ලුණු දානවා.
මෙතන තියෙන chicken breast එක පොඩිවට කපාගෙන ඒකට අපි ගම්මිරිසුයි ලුණු කුඩුයි දාලා සීසන් කරගන්නවා. ඊට පස්සේ මෙතන carrot, ලුණු, bell pepper, සුදු ලුණු පොඩ්ඩක් චූටිවට ලියා ගන්න ඕනේ. දැන් අපි පාස්ටා එක ඉදලා තියෙනවා. මේක බා ගන්න ඕනේ. මම පෑන් එකට තෙල් පොඩ්ඩක් දාගෙන අපි කපපු සුදු ලුණු ටික ෆ්‍රයි කරගන්නවා පෑන් එකේ. ඊට පස්සේ chicken අර සීසන් කරපු chicken කෑලි ටිකක් දාලා හොඳට එකට ෆ්‍රයි කරගන්න ඕනේ දෙකම. විනාඩි 10ක් විතර වගේ මේක මම මෙහෙම තියලා chicken ටික පැත්තකට කරලා අර එළවලු ටිකත් ඔක්කොම මේ පෑන් එකටම දාගෙන පොඩ්ඩක් තඹ ගන්නවා. ඊට පස්සේ ඔක්කොම එකතු කරලා මම මේකට තක්කාලි සෝස් ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි දැම්මා. දැන් අර අපි හදාගත්ත පාස්තා එක මේ මිශ්‍රණයට දාලා හොඳට මික්ස් කරගත්තා. දැන් තියෙන්නේ සර්ව් කරන්න තමයි. At an initial velocity of Mach 5. And once we're past the Corvo Nebula, I'll reduce speed and reset the navcom. Assuming there's no other problems. Will we have enough energy reserves to keep Sirius frozen for that long? We're doing everything possible to ensure that he survives the journey. And when we get back to Earth, what are our chances of another flight to the Silver Sun? They won't send another crew until we've completed. Claudine, keep up the good work. Yeah, right, well, if I can be of any further assistance, you know where to find me, okay? Cool. ඊස්ටර් සන්ඩේ නිසා මම හිතාගෙන හිටියේ ඊස්ටර් එග්ස් පාට කරනවා කියලා. හැබැයි කේක් හදලා ඔක්කොම වැඩ කළා මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ ඊස්ටර් දවසේ මේක කරන්න. ඒක නිසා ඊට පස්සේ දවසේ මම හිතුවා මේ වැඩේ කරනවා කියලා. මම බිත්තර ටිකක් අරගෙන කලර්ස් ඔක්කොම ලෑස්ති කරගත්තා පාට කරන්න. මං පොඩි කාලේ හරිම ආසයි චිත්‍ර අඳින්න. මං එක එක තරඟවලටත් ගිහිල්ලා තියෙනවා චිත්‍ර අඳින්න. හැබැයි ලොකු වෙනකොට අපි බිසි වෙනවනේ ගොඩක්. ඒත් එක්ක අර චිත්‍ර අඳිනවා කියන එක පාට කරනවා කියන එක හැම අමතක වෙලා ගියා. හැබැයි මම මේක හරිම ආසාවෙන් කරා. ලොකුවට ඇත්තට මට ආර්ට් බෑ. පොඩි ඩිසයින් එකක් දාලා it was a nice experience. I love you, Lord. Oh, your mercy never fails me. All my days I've been held in your hands. From the moment that I wake up until I lay my head, I will sing of the goodness of God. ඉතින් මේ විදිහට තමයි මගේ පාස්කුව ගෙවුනේ. පාස්කු කියලා කියන්නේ යේසුස් වහන්සේ කුරුසේ මත යාගේ ජීවිතය අප වෙනුවෙන් දීලා නැවත නැගිටින දවස සිහි කිරීමක්. ඉතින් කිතුරුන් විදියට අපි ගොඩාක් ගෞරවයෙන් තමයි මේ දවස සිහි කරන්නේ. ඔයාලා හැමෝටම thank you so much මෙච්චර වෙලාවක් මගේ vlog එක බලන් හිටියට. මේ මගේ channel එකේ පළවෙනිම vlog එක. ඉතින් ඔයාලා මේකට කැමති නම් subscribe කරලා like කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ vlogs කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you so much and I'll see you guys with another video.